හායි යාළුවනේ සුබ දවසක් ඔයාලා හැමෝටම. ඉතින් අද වීඩියෝ එකෙන් කතා කරන්නේ මොබිටෙල් සිම් එකකින් තවත් මොබිටෙල් සිම් එකකට සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්නේ කොහොමද කියලා. ඉතින් ඉස්සෙල්ලාම ඔයා බලන්න ඕනේ ඔයාගේ ෆෝන් එකේ බැලන්ස් එක තියෙනවද කියලා, කීයක් තියෙනවද කියලා බලන්න ඕනේ ඔයා. රයිට්. ඉතින් මුලින්ම ඔයා යන්න ඕනේ ඩයල් පෑඩ් එකට. ඊට පස්සේ ඔයා ටයිප් කරගන්න ඕනේ තරුවයි CI මේක මේ මොබිටෙල් සිම් කට්ටියට හරියද? කොටුව. ඊට පස්සේ මෙතනින් බලන්න ඕනේ ඔයාගේ බැලන්ස් එක. ඉතින් ෆෝන් එකේ මගේ නම් බැලන්ස් එක නැහැ මෙතන. හැබැයි මුදල් ට්‍රාන්ස්ෆර් කරන්න කොහොමද කියලා ස්ටෙප් බයි ස්ටෙප් මම ඔයාලට කියා දෙන්නම්. ඊට පස්සේ මම යනවා දැන් සල්ලි ට්‍රාන්ස්ෆර් කරන්න. ඉතින් ඔයා මුලින්ම ටයිප් කරගන්න ඕනේ තරුවයි 448යි තරුව. ඊට පස්සේ ඔයාගේ contact number එක ගහන්න ඕනේ මෙතනට. හරියද? ඉතින් මම මේ විදිහට මගේ contact number එක ගහගන්නවා. 071යි right මේ විදිහට contact number එක ගහන ඉවරලා ආයෙ ගහන්න ඕනේ තරුව. හරිද? ඊට පස්සේ ඔයා දැන් ගහන්න ඕනේ මෙතන ඊළඟට අවශ්‍ය මුදල. ඔයා යවන්න ඕනේ අවශ්‍ය මුදල තමයි ගහන්න ඕනේ. ඉතින් මෙතන දැන් මම ගහලා තියෙන නම්බරේ, ඒ කියන්නේ යවන්න ඕනේ කෙනාගේ නම්බරේ තමයි මෙතන ගහන්න ඕනේ. ඔයාගේ නම්බරේ නෙමෙයි. ඔයා සල්ලි යවන්න ඕනේ කෙනාගේ නම්බරේ තමයි ගහන්නේ. හරිද? දැන් මම ගහලා තින්නේ මේ ෆෝන් එකෙන් මගෙත් වෙනත් නම්බරයකට යවන්න ඕනේ නම්බරේ තමයි මේ ගහලා තින්නේ. ඉතින් ඔයා ගහන්න ඕනේ ඔයාගේ ෆෝන් එකෙන් ඔයා සල්ලි යවන්න ඕනේ කෙනාගේ නම්බරේ තමයි මෙතන මම මේ ගහලා තින්නේ. හරිද? ඊට පස්සේ ආයෙත් තරුව ගහලා ඉවරලා ඔයාට යවන්න අවශ්‍ය ගාණ ගහන්න ඕනේ. මම මෙතන රුපියල් 20ක් ගහනවා. ඒ කියන්නේ යාළුවනේ දැන් ඔයාගේ ෆෝන් එකේ බැලන්ස් එක රුපියල් 50ක් තියෙනවා නම් ඔයාට 50ම යවන්න බෑ. හරිද? ඔයාට අඩුම තරමේ බැලන්ස් එක රුපියල් 20ක් ෆෝන් එකේ තියලා තමයි ඊටු ටික යවන්න පුළුවන්. ඊටු ටික යවන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මෙතන ගහන්න ඕනේ හෑෂ්. දැන් ඔයාලට පේනවා තරුවයි 448යි තරුවයි යවන්න ඕනේ කෙනාගේ contact number එක ගැහුවා. ඊට පස්සේ ආයෙ තරුව ගැහුවා. ඊට පස්සේ අවශ්‍ය මුදල ගැහුවා. ඊට පස්සේ හෑෂ් ගහන්න ඕනේ. ඊට පස්සේ ඔයා මේක දෙනින් සෙන්ඩ් කරන්න. රයිට්. ඉතින් මගේ ෆෝන් එකේ සල්ලි නැති නිසා මේක යන්නේ නැහැ. ඉතින් ඔයාගේ ෆෝන් එකේ සල්ලි තියෙනවා නම් අනිවාර්යෙන් යනවා. ඔයා චෙක් කරලා බලන්න. මේ තින් මගේ check your balance කියලා. ඒ කියන්නේ මගේ ෆෝන් එකේ balance එක නැහැ කියන එක. ඉතින් තව දෙයක් කියන්න ඕනේ. එතකොට මේ වීඩියෝ එක වැදගත් වෙනවා නම් ඔයාට අනිවාර්යෙන් වීඩියෝ එක like කරන්න. ඊට පස්සේ වීඩියෝ එකට පොඩි කමෙන්ට් එකක් දාන්න. අනිත් කට්ටියට බලන්න හැමෝටම බලන්න. ඔයා වීඩියෝ එක අනිවාර්යෙන් like කරන්න. අපේ channel එක තාම subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.